හායි කොහොමද ඔයාලට? ඉතින් ගොඩ දවසකින් මට හිතුණා දිග වීඩියෝ එකක් දාන්න. ෂෝට්ස් දාලා ඉන්නවා මට ටයිම් එකකුත් නැහැ බබත් එක්ක. වැඩ ටිකක් වැඩි. දැන් ඉතින් ඒ වුණාට අද එළවලු ගෙනාවා. මට හිතුණා මේ මං කරන වැඩේ ඔයාලට ටිකක් පෙන්නන්න ඕනි කියලා. බබත් මේ වෙලාවේ ගෙදර නැහැ. එයා අම්මලාගේ ගෙදර. ඉතින් මේ වෙලාව තමයි හොඳ මේ වැඩේට කියලා මට හිතුණා. දැන් ඉතින් ගොඩක් අය මෙහෙම එළවලු ගෙනාවම හොදලා කපලා තමයි ෆ්‍රිජ් එකට දාන්නේ. සමහර අය ඉන්නවා තාමත් ඒක කරන්නේ නැති. ඒ වගේ කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයත් මේ විදිහට කරන්න ඉගෙන ගන්න. මොකද මමත් ඔයා වගේම ඉස්සර එළවලු ගෙනාවම එහෙම පිටින්ම අර පින් එකට දාලා ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. ඕන වෙලාවට තමයි අරගෙන මේ උයන්නේ. ඉතින් එතකොට ඉතින් උයන එකත් ටිකක් ගොඩක් මේ වෙලා යනවා ඒක. මොකද ඒවා හොදන්නයි පොතු යවන්නයි එක එක විදියට වලනේ තියෙන්නේ. ඒ හරි අමාරුයි. ඉක්මනට මොනවත් කරගන්න අමාරුයි. ගොඩක්ම බබාලා ඉන්න අයට මේ ක්‍රමෙන් ගොඩක් වටිනවා. මේ මුලින්ම එළවලු ටික අරගෙන ආවම ඒ වෙලෙම බැරි වුණත් අනිවාර්යෙන් එළියෙන් තියලා තියන්න. ඔක ෆ්‍රිජ් එකට දැම්මොත් නම් කෙරෙන්නේ නැහැ. ඉස්සර මම ඔය දැක්කහම YouTube එකේ කට්ටිය කරනවා. මම හිතනවා ආද කරනවා කියලා. ඊට පස්සේ අපිට දැන් බබාලා ඉන්නවනේ. ආව ගමන් ඉතින් ඔය වගේ වැඩ කරන්න අමාරුයි. එයාලත් එක්ක ඉද්දි. ඉතින් එතකොට එළවලු බෑග් එක එළියෙන් තියලා තියන්න. එතකොට ඔයා අනිවාර්යෙන් මේක කරලා ඇතුළට දාන්න පුරුදු වෙනවා. ඉතින් දැන් මුලින්ම මම හොඳට හොද ගන්නවා එළවලු ටික. ඊට වඩා එළවලු තව 2-3ක් තිබ්බා. සේරම කරන්න ටයිම් එකක් නැහැ. මොකද ටිකකින් බබා આવුත් එහෙම යත් වෙනවනේ මේ වැඩ කරන්න. ඒ නිසා මේ මට ඉක්මනට ලේසියෙන් කරන්න පුළුවන් ටික කරලා ඊටු ටික ආයෙත් පස්සේ කරනවා. ඉතින් දැන් මේ මිරිස් වගේ දේවල් ඉස්සර මං ගෙනාවහම ගොඩක් දේවල් අපතේ යනවා. ඉතින් ඒ එළවලු බෑග් එකේ අතම තිබිලා නිකම්ම නරක් වෙලා ගිහිල්ලා ඉතින් සතියට දෙපාරක් විතර එළවලු ගේන්න යන්න ඕනේ. ඉතින් ගොඩක් ඒ පුරුදු තිබ්බේ මට මැරි කරන්න කලින් මුල් ටිකෙත් පොඩ්ඩක් තිබුණා. පස්සේ ඉතින් ඒ වගේ චූටි දේවල් හදාගත්තා. ඒව හදාගන්නවා වගේ තියෙනවා නම් එතකොට හරිම ෂෝක්. එතකොට ඔයාට කීයක් හරි වැඩි ඉතුරු කරගන්න පුළුවන්. ඔයාට දේවල් කරන්න තව තේරෙනවා. අර අපි කියන්නේ මොලේ පෑදෙනවා කියලා ඒ වගේ වෙනවා. ඉස්සර මම හරියට එළවලු නාස්ති කරනවා. අනිවාර්යෙන් එළවලු 3-4ක් ගෙනාව දෙකක්වත් විසික් කරනවා. එක්කෝ ඒක මේ ඔය බණ්ඩක් වගේ නම් මෝරනවා. කැකිරි වගේ නම් ඉතින් ෆ්‍රිජ් එකේ තිබිලම ඒක අර අයිස් වෙලා වගේ මොකක්දයක් වෙනවා. ඉතින් ඒ වගේව තමයි. ඊට පස්සේ නැත්නම් ඒක තියන් ඉඳලා ඔය රත්වල වගේ නම් ගොඩක් අර කියන්නේ පරළු වෙනවා කියන්නේ එහෙම වෙලා අර හං වෙනවා කියන්නේ එහෙම වෙලා ඉතින් ඒක කපන්නත් බැරි තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මං ඉතින් ඔම හැමදාම නාස්ති කරලා හරියන්නේ නැහැනේ නේ. කීයක් හරි ඉතුරු කරගන්නත් ඕනේනේ. ඉතින් මේ විදිහට කරන්න. මුලින්ම මම කළේ මිරිස් ටික හොදලා ඒක වෙනම ටිෂු එකක් දාලා ඒකට දාලා ආයෙත් ටිෂු එකකින් උඩින් පොඩක් කවර් කරලා ෆ්‍රිජ් එකට දානවා. මුකුත්ම වෙන්නේ නැහැ. හොඳට තියාගන්න පුළුවන්. මේ සමහර අය නම් මේ අවුමිරිස් හොදලා වේලලා ඉවරලා මේ ඔහම භාජනයකට දාලා තියනවා. හැබැයි එහෙම මට වේලන්න ටයිම් එකකුත් නැහැ. වේලන්න ඕන වෙලත් නැහැ. මෙච්චර කාලයකට ඔහම කරන්න ගත්තත් හරි එහෙම සවුත් වෙලා නැහැ. අන්තිම මිරිස් කල්ල දක්වාම මට උයා ගන්න පුළුවන්. ඊළඟට තක්කාලි ඔය විදියට මං කියන්න ඕන ඉස්සර මං තක්කාලි ගෙනාවම ඒක අර මං කිව්වේ එළවලු බින් එකේ තිබිලා යටම තිබිලා එහෙම වෙලා. ඉතින් මට හොයා ගන්නත් නැහැ. සමහර වෙලාවට මං ඒව නැහැ කියලා ආයෙ ගේනවා ගිහිල්ලා. එහෙම නැත්තම් මේවත් ඇලිලා පොඩි වෙලා ඉතින් ගන්නම බැරි වෙනවා. ඉතින් ඒ අතින් මට හිතෙනවා මම මේ වැඩ කරද්දි මං සෑන්ටි සර්ට ඇවිල්ලා ඒ පැත්තෙන් කියලා මේ එළවලු ඉතුරු කරන පැත්තෙන්. ඉතින් ඔය අපි අලගෙන ආවහම ඒවල වැලි, දූවිලි, මඩයි, පසුයි සේරම තියෙනවනේ. ඉතින් ඒවා හොදලා කරලා ෆ්‍රිජ් එකට දැම්මම අපේ ෆ්‍රිජ් එක හැඩි වෙන්නේ නැහැ. හරිම ලේසි ඒක ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියාගන්න. මොකද අපිට ටයිම් එකක් නැතිකම නිසා නැත්නම් ඉතින් අපි ආස නැහැනේ එහෙම අපිළිවෙලට ඉන්න. ඉතින් ওই විදිහට කරගත්තාම මේ ෆ්‍රිජ් එකේ අමුතුවෙන් අස් කරන්න එහෙම මේ
හොදන්න පිහින්න එහෙම කියලා මුකුත් නැහැ. මොකද අපි හැමදාම පිළිවෙලටනේ තියාගන්නේ. ඒ නිසා මෙච්චර කාලෙකට කම්මැලි වෙයි හිටියා නම් ඕවා කරන්නේ නැතුව ඔයත් මම වගේ කරන්න ඉගෙන ගන්න. ඉතින් ওই විදිහට තමයි මං ඉතින් බබා දැන් එයිද කියලා හිත ටක් ගාලා වැඩ ටික කරා. ඊට පස්සේ තව මොනවද? තව තමයි සමහර වෙලාවට අපිට ආස හිතුණාම මේ එළවලු ගොඩක් දැක්කම දකින්න හැම එකම ගන්නවා. සමහර වෙලාවට බලද්දි එළවලු 10ක් විතර අරගෙන. හැබැයි ඉතින් ඒවා සමහර එළවලු තියෙනවනේ ටිකක් තියාගන්න අමාරුයි. ඔය පිපිඤ්ඤා හැම එක තියාගන්න අමාරුයි. බණ්ඩක්කා ඒ වගේව තියෙනවා. ඉතින් මේ ඔය තක්කාලි ගද්දි උනත් ටිකක් ගන්න ගොඩ ඉදුණ එක නෙමෙයි රාවට අමුවට තියෙන එක. මොකද ඒවා අපි පාවිච්චි ගන්නකොට ඒ ඕන ප්‍රමාණයට එනවා. ඉතින් මම ඉස්සර එහෙම දැක්කහම ආසාවෙන් ගන්නවා. ඒ වුණාට ඉතින් ඒවා උයන්න ටයිම් එකකුත් නැහැ. උයන්නෙත් නැහැ. ඒක මගේ හරි වැරදි පුරුද්දක්. ආස හිතුනම ගන්නවා. ඉතින් දැන් එහෙම කරන්නේ නැහැ මම හිතා යනවා ගිය සතියේ ගෙනාවේ මේ එළවලු. එතකොට මේ සතියේ මේව ගන්නේ එළවලු 5ක් වගේ. එහෙම තමයි ඔළුවේ තියන් යන්නේ. ඉතින් ඒ දකිද්දි ඉතින් අවශ්‍යම දෙයක් තිබ්බොත් අමතක වුණ දෙයක් තිබ්බොත් ගන්නවා. එහෙම නැතුව අනවශ්‍ය විදියෙන් නම් ගන්නෙ නැහැ. ඒ වගේ පොඩි වැරදි පුරුදු ඔයාටත් ඇති සමහර විට අනිවාර්යෙන් මේවා හදාගන්න. ඒක අපිට අර ඒ වැරද්ද කරද්දි ඒක මේ ලොකු වැරද්දක් කියලා තේරෙන්නේ නැහැ. මොකද ඒක ඒ තරම් ගාණක් නෑනේ ඉතින්. ඒ වුණාට ඒක ලොකු වැරද්දක්. මේ අපිට ඒක හදාගත්තම තේරෙනවා අයියෝ මං අපරාධේ මේ විදිහට නාස්ති කරේ කියලා. අනිත් එක තමයි අපි පුරුදු වෙලා හිටියේ ඉස්සර ඒ කියන්නේ අපේ අම්මලාත් එහෙමයි එක එළවලුවක් කිව්වොත් අපි කියමුකෝ දැන් අද බීට්‍රූට් හැදුවා කියලා දවල්ට. ඒක දවල්ට කාලා ඉතුරු වුණත් ඒක විසික් කරනවා. ආයේ රෑට ඒක කන්නේ නැහැ. ඉතින් මම මේක පස්සේ තමයි පුරුදු වුණේ එහෙම. ඒක අපිට ඕන රෑටත් කෑව හැකි නැත්නම් ෆ්‍රිජ් එකේ දැම්මම හෙට උදේටත් කෑව හැකි. එහෙම දැන් අපි ගොඩක් ඔය රටවල ඉතින් එහෙමනේ අපි ඒක උයාගෙන සතියකට දෙකකට එහෙම තියාගෙන කනවා. ඉතින් වැඩත් එක්ක එහෙම අමාරුයිනේ කරන්න. ඉතින් ඒ විදිහට මමත් පුරුදු වෙලා දැන් මෙහෙම උයලා තියාගන්න. හැබැයි ඔය පරිප්පු අල ඒ වගේව තියාගන්න බෑ. ඒ විදිහට ගොඩක් දවස් තියාගන්න බෑ. උපරිම දවස් 2ක් 3ක් වගේ. නැත්නම් මේ බීට්‍රූට් එතකොට කැරට් මාළු මිරිස් උයලා ඒ වගේ දේවල් තියාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම බත් එහෙම ගොඩක් දවස් තියන් කන්න කැමතිත් නැහැ. අද උයලා ඕනනම් දවල් දීපේක රෑට කන්න පුළුවන්. දැන් දවල් උයලා රෑටත් කාලා ඊළඟ දවසෙත් උදේට කාලා ආයෙත් දවල්ට කාලා එහෙම බත් නම් අමාරුයි. හැබැයි ඉතින් පිට රටක ජොබ් එකක් කරන කෙනෙක්ට නම් ඒක ඉතින් නෝමල්. හැබැයි අපි දැන් ලංකාවේ නිසා ඉතින් එතකොට අපිට ටයිම් තියෙනවා නම් උයන්න මං බත් නම් උයාගන්නේ ගොඩක්. ටිකක් තමයි හදාගන්නේ. මොකද එතකොට කද්දි ප්‍රශ්න නැහැ. බඩගින්න නිසා කනවා තමයි ඒ වුණාට ඉතින් පොඩ්ඩක් රසත් එහෙම වෙනවා. ඒ වගේ මට නම් දැනෙනවා. ඒ නිසා මම ටිකක් ඒකට අකමැති. එහෙම තමයි ඉතින්. මට මතකයි ඉස්සර අපේ තාත්තා දවල් උයන එකවත් රැයට කන්න කැමති නැහැ. අපේ ගෙදර 3 වේලම උයනවා අම්මා. නැත්නම් අපි උයනවා. ඉතින් ඒගොල්ලෝ කන්නේ නැහැ. දවල්ට උයන එක රැයට කන්නේ නැහැ. හැබැයි පොලොස් වගේ එහෙම තිබුණොත් මස් වගේ තිබුණොත් කනවා. එහෙම නැතුව අනික උයන්නත් ඕන. දැන් අපි කියමුකෝ දවල්ට උයන වර්ගෙම රැයට උයන්නත් බෑ. වෙනම જાතියක් උයන්න ඕන. ඒ වගේව තිබ්බා. දැන් තේරෙනවා ඒ නාස්තියත් එක්ක අපි ඔය වලන් එහෙම හොදද්දි මට මතකයි මම සෑහෙන්න කෑම විසික් කරලා තමයි හොදන්නේ. මොකද දවල් ඉතුරුනේ කාය රැයට කන්න හැනේ. ඒක විසික් කරනවා. ඊපස්සේ රෑ උයලා ඉතුරුනේ උදේට විසික් කරනවා. දැන් තමයි තේරෙන්නේ මාරම විදියට මේ කෑම නාස්ති කරලා තියෙනවා කියලා. එහෙම තමයි සමහර අය ඉතින් තවටත් එහෙම කැමති නැහැ. එකම ජාතිය කන්න කැමතිත් නැහැ. එහෙම එක විදිහේ මිනිස්සු ඉන්නවනේ ඉතින්. ඉතින් ඒ විදිහේ දේවල් තමයි මට තියෙන අත්දැකීම්. සමහරට ඔයාලටත් එහෙම අත්දැකීම් ඇති. එහෙම අපිට ඉතින් ටිකක් අමාරුයි කරන්න. ඒ වුණාට සෑහෙන්න අපිට කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්. නාස්ති වෙන්නේ නැහැ.
හැබැයි ඉතින් මෙහෙමයි සති දෙක තුන ෆ්‍රිජ් එකේ දාගෙන නම් කන්න බෑ. එහෙම කන්නත් එපා. එතකොට ඔයාට කෑමත් එපා වෙනවා. ඉතින් මම දැන් ඔක්කොම වැඩ ඉක්මනට කරගෙන ගියා. මොකද මේ දැන් බබා එන්නත් ළඟයි. ඊට පස්සේ ආමයා අපට නිදි කරන්න ඕන. ඇත්තටම බබාලා ඉන්න අයට ගොඩක් හොඳයි මේ විදිය. මේ හැමදේම කරලා තියාගත්තාම දැන් මං වීඩියෝ එක ඉන් කරන්න නිසා ඔක්කොම කරන්නේ නැහැ. මේ හැබැයි සුදු ලුණු එකේ ඉඳලා කපාගෙන තියාගත්තම ගොඩක් ලේසි. කරපිංචා කොලේ, රම්පෙ කොලේ ඔය හැම දෙයක්ම හොදලා කපලා වෙනම තියාගන්න රම්පේම. මේ ඉතින් එහෙම වුණාම ඔයාට හරි ලේසියි උයන්න ඕන ටික ළඟට ගත්තා. උයාගෙන ගියා. ඉතින් ওই විදිය පුරුදු වුණාම ඔයාට වැඩ ඉක්මනට කරගත්ත හැකි. බබායෙන් කරදරයක්වත් නැහැ. ඉතින් ඔන්න බබත් ආවා වැඩෙත් ඉවරයි. වීඩියෝ එකත් එන්ඩ් කරන්න යන්නේ. දැන් ඉතින් මේ අතක චුට්ටක් ඉඳලා සෙල්ලමක් කරලා වොෂ් දාලා යව නිදි කරගන්න ඕන. ඉතින් මගේ වීඩියෝ එක බලපු අයාට thank you so much. ගිහින් එන්න ආයෙත් වීඩියෝ එකකින් සතුටින් ඉන්න.